අලුත් සමාජයකට එළඹෙන්නට ඒ වගේම තමන් අඳුනාගෙන නැති පුද්ගලයෝ අඳුරගෙන ලොකු සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්න මේ කාල සීමාව තුළ පුළුවන් ස්වභාවයක් තියෙනවා. මොකද මේක අවුරුද්දක කාලයක් මේ ආකාරයෙන් බලපවත්වනවා. එතකොට ඔබට ඒ අවුරුද්දක කාලයක් පුරාවට මේ සුබ ඵලයන් භුක්ති විඳින්නට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අලුතෙන් පටන් ගන්න දේවල් වලටත් ඔබේ පුද්ගලික කේන්දරය පරීක්ෂා කරවලා ඒවට නැකත් තුලා ආදී දේවල් ගන්න අලුත් දේවල් ආරම්භ කරන්න විවාහ ප්‍රමාද වෙමින් තිබුණා වූ අයට ඒ කටයුතු කෙරෙහි ක්‍රියාත්මක වීම හොඳයි. හැබැයි කේන්දර පුද්ගලිකව බලලා තමයි ඒවට අනුමැතිය දෙන්න පුළුවන් මේ කාල සීමාවේ තත්ත්වය සම්බන්ධයෙන්. අනිකුත් දේවල් සඳහා ලොකු ගැටලුවක් අවපාතයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දුර බැහැර ගමන් බිමන් හෝ විදේශ සංචාර වගේ දේවලුත් ඔබට දෙන්න පුළුවන් මේ කාල සීමාව තුලදී. ඒ කියන්නේ ඉතින් මේ අවුරුද්දක කාලය මේ බ්‍රහස්පති